Hello guys, welcome to my YouTube channel. ඉතින් අද අපි කතා කරන්න යන්නේ කෙට්ටු කෙනෙක් කොහොමද මාස 12ක් ඇතුළත කිලෝග්‍රෑම් 24ක් නැගගන්නේ කියලා. මගේ ට්‍රාන්ස්ෆෝමේෂන් එක කොයි වගේ තත්ත්වයකද තිබ්බේ කියලා මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ තියෙන්නේ මගේ මාස 12කට කලින් බෑක් එක. මේ තියෙන්නේ මගේ මාස 12කට පස්සේ බෑක් එක. මේ තියෙන්නේ මගේ මාස 12කට කලින් ෆ්‍රන්ට් එක. මේ තියෙන්නේ මගේ මාස 12කට පස්සේ ෆ්‍රන්ට් එක. ඉතින් ඔයගොල්ලන්ට පේන ඇති කොච්චර ඩිෆරන්ස් එකක් වෙලා තියෙනවද කියලා. මුලින්ම කියන්න ඕන ඕක මාස 12ක් කිව්වට අපි මාස 12 කොටස් 6කට කඩනවා. ඉතින් ඔය කොටස් 6 පළවෙනි කොටසේ කන විදිහ තමයි මම අද එක්ස්ප්ලেইন කරලා කියන්න යන්නේ. ඉතින් ඒකේ part 2 එක, ඒ කියන්නේ දෙවෙනි මාස දෙකේ කරන්න ඕන එක මම ඉස්සරහ වීඩියෝ එකේදී කියන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපිට මේකට ඕන වෙනවා ස්කේල් එකක්. මොකද අපි මීල් ප්ලෑන් එකක් ෆලෝ කරද්දී තමන් ගන්න කෑම වල බර අනිවාර්යෙන් දැනගත යුතුයි. ආය අපි මේකට පාවිච්චි කරනවා ඕට්ස්, වැඩිපුර බිත්තර 4-5ක්, බත්, ගෙදර හදන බත්, ෆ්‍රෙෂ් මිල්ක් හරි නැත්නම් කිරිපිටි හරි 3-4ක්. ඉතින් ආ දවස ඇතුළතදී බත් කිලෝග්‍රෑම් එකක් කන්න ඕන. නිකන් පිස්සු වගේ හිතෙන්නේ. නෑ ඇත්තටම කෙට්ටු කෙනෙක්ගේ ආමාශය පොඩි. ඒකින් හින්දා ওই ප්‍රශ්නේ තියෙනවා ගොඩක් අයට කන්න අමාරුයි. පර්සනලි ඕකට ටිප් එකක් පාවිච්චි කරා. මම ඔය කිලෝ එක කොටස් 10කට කඩාගත්තා. ඒ කියන්නේ ග්‍රෑම් 100 කොටස් 10කට. ඊට පස්සේ මම දවස් ඇතුළතදී පැයෙන් පැයට ග්‍රෑම් 100 කාලා කොහොම හරි මගේ ගෝල් එක හිට් කරා. ඕට්ස් කන්නේ කොහොමද කියලා ඔයා කිරි එකක් බොනවා නම් ඒක උදේට නවත්තන්න වෙනවා. ඔය ඒ කියන්නේ ඔය ජර්නි එක යන්න ඕන නම් අනිවාර්යෙන් නවත්තන්න වෙනවා. ඔයා ඒ වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 200කට ඕට්ස් ග්‍රෑම් 40ක් දාලා බ්ලෙන්ඩ් කරලා බොන්න. බොන්න අමාරුයි නම් සීනි චුට්ටක් දාලා බොන්න. ඒක රහන්න නෑ බොන්න අමාරුයි තමයි. ඒ වෙනාට ඉතින් වේට් එක ගේන් කරන්න නම් අනිවාර්යෙන් බොන්න වෙනවා. ඔය වගේම රෑ නිදා ගන්න කලිනුත් ඔයා අනිවාර්යෙන්ම තව ඔය වගේ සර්විං එකක් බොන්න ඕන. ඒ කියන්නේ ඔයා අනිවාර්යෙන්ම ඕට්ස් ග්‍රෑම් 80ක් ඇඟට දෙන්න ඕන. දැන් හිතන්න ඔයාට ෆ්‍රෙෂ් මිල්ක් ගන්න ලොකු බජට් එකක් නැහැ. ෆ්‍රෙෂ් මිල්ක් ගන්න තරම්. මොකද ෆ්‍රෙෂ් මිල්ක් මම හිතන්නේ බොත්මලේ බොක්ස් එක රුපියල් 500 ගණනක් ඉතින්. දවස් දෙකෙන් ඒක ඉවරයිනේ. ඔක බොන්න ගියොත් දවසට රුපියල් 500ක් වගේ යට කරන්න වෙනවා. ඉතින් ඊට වඩා මම නම් කරේ ගෙදර තියෙන කිරිපිටියකින් එක සර්විං එකකට හැඳි දෙකක් දාලා බිව්වා. ඉතින් ඒතකොට දවසට කිරිපිටි හැඳි 4ක් වාට යනවා. ඉතින් ඒක ලොකුවට වගේ බජට් එකට බලපාන්නේ නැති. ඒකට ඕට්ස් කතන්දරේ එතනින් ඉවරයි. ඊළඟ දේ තමයි බිත්තර. දැන් ඔයා වර්ක්අවුට් කරන්න යනවා ජිම් එකට. හරිද? එතකොට මසල්ස් වාගේ ඩැමේජ් වෙලා තියෙන්නේ. ඒ ඩැමේජ් වෙච්ච මසල්ස් රිකවර් කරගන්න ඔයාට ප්‍රෝටීන් අනිවාර්යයි. ඉතින් අපි පළවෙනි මාස දෙක ඇතුළතදී බිත්තර 4-5ක් ඇඟට දෙනවා. දැන් කට්ටිය කියයි බිත්තර කන්න බෑ වගේ තෙල් තියෙන. ඒ වගේ ෆැට් එක තියෙනවා, කොලෙස්ටරෝල් ඇදෙයි අනම්මන එන කතන්දර ගොඩක් කියයි. මම දැන් පර්සනලි මගේ 13 වෙනි මාසෙත් 14 වෙනි මාසෙත් අතර මීල් ප්ලෑන් එකේ ඉන්නේ. මම පර්සනලි දවසට බිත්තර 12ක් කනවා. මට නම් මේ වෙනකම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මගේ කොලෙස්ටරෝල් ඔක්කොම නෝමල්. අනික ටෙස්ටොස්ටෙරෝන් ලෙවල් එක මගේ වැඩි වෙලා තියෙනකොට ඉතින් මම හිතන්නේ නැහැ ඔයගොල්ලන්ට ඒක ඉෂුව එකක් වෙයි කියලා. කිව්වා වගේම බිත්තර 4-5ක් අතර ගානක් කන්න පුළුවන් නම් ඊට වඩා වැඩි කරලා කමන්න ඊට වඩා අඩු කරන්න එපා. මොකද අපි පළවෙනි මාස දෙක ඇතුළතදී බල්ක් එකක් කරන්නේ. අනිත් දේ තමයි ඔයා අනිවාර්යයෙන්ම වතුර බොන්න ඕන. සාමාන්‍යයෙන් අඩුම ලීටර් 3-4ක්වත් බොන්න ඕන. මොකද ඔයා ඕන තැනක සර්ච් කරලා බලන්න මසල් එකක වැඩිපුර තියෙන්නේ වතුර. අපි කොච්චර කෑවත් ඇඟට වතුර ඕන. දැන් අපි කන කෑම දිරවන්න බව වතුර අනිවාර්යයි. ඉතින් වතුර ලීටර් 3-4ක් දිය යුතුමයි ඇඟට. ඒ වගේම තමයි ඔයාට හම්බෙන අනික් හැමදේම කන්න. ඒ කියන්නේ ෂෝට් ඊට්ස් එකක් ඒවා යන තැනක හම්බෙන දෙයක් ඒවා කන්න. තව ඔයගොල්ලන්ට කන්න පුළුවන් රට කජු, රට ඉඳි, ඇම්බන් කෙසෙල් කන්න. පුළුවන් තරම් කන්න. පළවෙනි මාස දෙක ඇතුළතදී පුළුවන් තරම් කන්න. ඒක තමයි තියෙන ඇඩ්වයිස් එක. ඒක ඕගොල්ලෝ කරලා බලන්න. අනිවාර්යෙන්ම කරලා බලන්න. හැබැයි ජිම් එකකට යන්න ඕන. ජිම් යෑම අනිවාර්යයි. පළවෙනි මාස දෙක ඇතුළතදී සතියට දවස් 4-5ක් යා යුතුමයි ජිම් එකට. ඉතින් ඕගොල්ලන්ට තියෙන දේ තමයි මේක try කරලා බලලා මාස දෙකකට පස්සේ ඕගොල්ලෝ රිසල්ට් එක මට කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන්ම කිලෝ 4කට වඩා ඕගොල්ලන්ගේ වැඩි වෙලා තියෙයි මේ මීල් ප්ලෑන් එක පාවිච්චි කරත්. ඒක නිසා අනිවාර්යෙන් try කරලා බලන්න. දැන් අපි කතා කරමු මේවා කෑවා කියලා ඔයාගේ weight එක කොහොමද වැඩි වෙන්නේ. මේවයි. ලෝකේ තියෙනවා කැලරි සර්ප්ලස් එක කියලා දෙයක්.
සාමාන්‍ය මිනිහෙට දැන් හිතන්න මගේ බර 68යි. මගේ ඇඟට කැලරීස් 2000ක් ඕන මගේ බර 68ෙම පවත්ව ගන්න. දැන් හිතන්න මට බර වැඩි කරගන්න ඕන 69කට. හරිද? එතකොට මම කරන්න ඕන කැලරි 2000ට වඩා මම ඇඟට දෙන්න ඕන. දැන් හිතන්න මම 2700ක් දුන්නා කියලා. දෙවෙනි දවසෙත් කැලරිස් 2700ක් දුන්නා. එතකොට normal range එකට වඩා මම කැලරිස් 700ක් වැඩිපුර දීලා තියෙනවා. ඔන්න ඔය වගේ 700යි දෙවෙනි දවසෙත් 700යි ඊට පස්සේ දවසෙත් 700යි. එතකොට එතන එකතු වෙනවා කැලරීස් 2100ක් වැඩිපුර. ඔන්න ඔය වගේ 7700ක් එකතු වෙන දවසට ඔයාගේ කිලෝග්‍රෑම් එකක් නගිනවා. ඉතින් මම කැලරීස් 2700 ගානේ දවසට කාලා දවස් 11ක් කෑවොත් මගේ බර කිලෝග්‍රෑම් එකකින් නගිනවා. ඕක තමයි මැතමැටිකල් කැල්කියුලේෂන් එක. තව ප්‍රශ්නයක් තියෙනවා කොහොමද ඔයා කන කෑම වල කැලරීස් හොයාගන්නේ? ඕකට උත්තරේ මේකයි. මම ඔයගොල්ලන්ට මුලින්ම කිව්වා ස්කේල් එකක් පාවිච්චි කරන්න කියලා. දැන් හිතන්න ඔයා බත් දවසට ග්‍රෑම් 1000ක් කනවා. ඒ කියන්නේ කිලෝ එකක්. බිත්තර 5ක් කනවා. ඕට්ස් ග්‍රෑම් 80ක් කනවා. ෆ්‍රෙෂ් මිල්ක් මිලිලීටර් 400ක් ඇඟට දෙනවා. රටකජු ග්‍රෑම් 50ක් කනවා. බනානා ග්‍රෑම් 150ක් කනවා. ඉතින් ඔය ඔක්කොම ඔයා දාන්න ChatGPTට ඊට පස්සේ යාගෙන් ඉල්ලන්න මේකේ කැලරීස් කොච්චරක් තියෙනවද, කාබ්ස් කොච්චරක් තියෙනවද, ප්‍රෝටීන් කොච්චරක් තියෙනවද කියලා එයාගෙන් ලිස්ට් එකක් ඉල්ලගන්න. එතනදී ඔයාට බලා ගන්න පුළුවන් ඔයා දවසට කැලරීස් කොච්චරක් ගත්තද කියලා. ඉතින් කිව්ව විදිහට try කරලා බලන්න. තවත් අඳුරන කෙට්ටු කෙනෙක්ට මේ වීඩියෝ එක share කරන්න. ප්‍රශ්න තියෙනවා නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි කමෙන්ට් section එකේ ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න කතා කරමු. channel එක subscribe කරලා තියාගන්න. බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ එකක් දාපු ගමන්ම වීඩියෝ එක බලා ගන්න පුළුවන්.